මර්ධනය පිළිබඳව කතා කරනකොට හිට්ලර්ගේ පාලන කාලය තුල ජර්මනියත් ඒ වගේම ස්ටාලින්ගේ පාලන කාලය තුල රුසියාවත් පිළිබඳව තමයි බොහෝ දෙනා සාකච්ඡා කරන්නේ. ඇත්තටම ගත්තොත් ස්ටාලින්ගේ පාලන කාලයේ රුසියාවේ තිබුණ ඒ මර්ධනීය තත්ත්වය මොන වගේ එකක්ද? දැන් අද බොහෝම පහල් විදියට මේ පරිශන කිරීම නිසා, ගවේෂණ කිරීම නිසා විශාල ප්‍රමාණයක තොරතුරු අද මිනිස්සු අතර තියෙනවා. මොනවද මේ ස්ටැලින් යටතේ ජෝසප් ස්ටැලින්, එයාගේ නම ජෝසප් ස්ටැලින් කියන එක්කෙනාගේ යටතේ රුසියාවේ වුණේ කියලා. ඇත්තටම සමස්තයක් හැටියට 1918යි. ඒ කියන්නේ රුසියානු විප්ලවය සිද්ධ වෙච්ච කාලයත් 1956 එතන තමයි රුසියාවේ විශාල වෙනසක් වෙන්න පටන් ගන්න මේ මර්ධනය අතහැරලා දාන්න. මේ කාලේ උනේ මොකද්ද කියලා විශාල ප්‍රමාණයේ සාකච්ඡා පවතිනවා. දැන් මේ අතරට බොහෝම ලොකුවට මේ සාකච්ඡාවට එකතු කරපු කෙනෙක් තමයි ඇලෙක්සැන්ඩර් සොල්සිනිට්සින් කියලා. 20 වන සතවර්ෂයේ රුසියාවේ බිහි වෙච්ච ඉතාම ශ්‍රේෂ්ඨතම ලේඛකයා. නවකතාකාරයෙක් වගේම මේ වාර්තාකරණයේ බොහොම දක්ෂම ලේඛකයා. වැඩි කාලයක් ඉරගෙවල් වල හිටියේ. එයා මේ රට කාලය ගැන කියනවා. මේ මර්ධනය කාලේ ඇතිවෙච්ච ලොකුම දෙයක් තමයි මනුස්ස ජීවිතයේ වටිනාකම පිළිබඳව සම්පූර්ණ ඊටාම පහත්ම මට්ටමකට මිනිස් සිත ගෙනාවු එක. දැන් උදාහරණයක් වශයෙන් අපි දන්නවා සාමාන්‍යයෙන් දෙවන ලෝක යුද්ධය තිබුණා. දැන් දෙවන ලෝක යුද්ධෙදී යුරෝපයේ හැම රටකම වගේ එකට මෙහා වුණා. ජර්මනියත් රුසියාවත් අතර ඇතිවෙච්ච යුද්ධයත් ඒකත් මේක ඉතා ලොකු දෙයක්. දැන් මේ කාලේ හැම රටෙම මේ මිනිස්සු යුද්ධයට ගිය සොල්දාදුවෝ අන්ට එක් අවස්ථාවලදී යටත් වෙන්න සිද්ධ වුණා. ඒ යටත් වෙන අයට අපි කියනවා දේශපාලන හිරකාරයෝ කියලා. දැන් මේ දේශපාලන හිරකාරයන් පිළිබඳව එක එක රට අනුගමනය කෙරුවා විවිධ ප්‍රතිපත්ති. දැන් මේ රුසියාව තමුන්ගේ හිරකාරයන් ගැන. ඒ කියන්නේ දැන් රුසියාවේ මිනිහෙක් වෙන රටකදී අහුවෙලා. ඒ හිරකාරයෙක් වෙලා ඉඳලා ආපහු රුසියාවට ආපුවාම ඒකෙදි සලකපු ආකාරය උනේ ඒ මිනිස්සුන්ව එක්කෝ ඒ මිනිස්සුන්ට කකුල් කැඩිලා වගේ ඒ වගේ දේවල් තියෙනවා නම් මරනවා. එහෙම නැතුව ගියොත් සමහර අයව නිකම්ම වෙඩි තියලා මරලා දානවා. විශාල කාණ්ඩයක් දීර්ඝ කාලීනව හිරගෙවල් වලට ආනවා. දැන් යුද්ධයේ තුල වුණත් හැම තැනදීම ගත්ත මේ ලේසි ක්‍රමය. කොතනක හරි මේ මිනිස්සු අහු වුණොත් මරලා දානවා. දැන් හිට්ලර්යි ස්ටැලිනුයි අතර හිට්ලර් ඇති වුණේ ජර්මනියේ සොල්දාදුවෙකුට වුණත් එක්තරා ප්‍රමාණයකින් එහාට මිනිමැරීම කරා යොමු කරවන්න අමාරු වුණා. නමුත් රුසියාවේ මානසික තත්ත්වය කඩාවැටෙන කොච්චරද කියලා කිව්වොත් ඕනම ප්‍රමාණයක ලක්ෂ ප්‍රමාණයන්ගෙන් මිනිස්සු මරා දැමීම සිද්ධ වුණා. මේ කාලය ඇතුළත මිලියන 20ක් 30ක් පමණ මිනිස්සු රුසියානු මිනිස්සු රුසියාව ඇතුළේම මරා දැම්මයි කියන දේ තමයි අද පිළිගත්ත දත් හැටියට පවතින්නේ. ඒතර මේ මිනිස්සු රට ඇතුලේ තමන්ගේම රට ඇතුලේ තමන් පිළිබඳවම ඊටම අඩු මට්ටමක සැලකිල්ලකට මිනිස්සු යොමු කිරීම. දැන් මේක දැන් අපි මර්ධනයක් ගැන කතා කරද්දී මේ මර්ධනයක ඊටම ගැඹුරු ස්වභාවය මේකයි. රට ඇතුලේම හදනවා මානසික තත්ත්වයක්. තමුන්ට වුණත් මොනවාරි වුණොත් කරන්න දෙයක් නැහැ කියලා. එතකොට සුළු වරද්දක් වුණොත් රුසියාවේ ඒගොල්ලන්ගේ තිබුණ රාජ් පොලිසිය දරුණුම රාජ් පොලිසිය. ඒකෙන් තමයි මිනිස්සු වෛරකාරයෝ කවුද කියලා තීන්දුව කෙරුවේ. ඊට පස්සේ මිනිස්සුන් අත්අඩංගුවට ගත්තේ. අත්අඩංගුවට ගත්තාට පස්සේ මිනිස්සුන්ට වද දුන්නේ.
ඒ මිනිසුන්ව අවශ්‍යයි කියලා හිතුවොත් ඒ මිනිසුන්ට විරුද්ධ බෝරු නඩු දැම්මේ. එහෙම නඩු නැතුවත් ඒ මිනිසුන්ව මරා දැම්මේ. එහෙම නැත්නම් අවුරුදු ගණන් වලට ඒ මිනිසුන්ව හිරේට දැම්මේ. මේ ඔක්කොම කෙරුවේ රහස් පොලිසිය. ඒ කියන්නේ මේ අධිකරණ ක්‍රමය කියන එක නැති කරනවා. මිනිස්සුන්ට තමන් පිළිබඳව වටිනාකම නැති කිරීම සඳහා කෙරෙන ගැඹුරුම ක්‍රමය තමයි අධිකරණයක ආරක්ෂාව නැති කරන එක. බොහෝ වෙලාවට මිනිස්සු මේවා කතා කරපුවම හිතන්නේ මේ නඩුකාරයෝ ටිකක් ඉන්නවා, ඔය පොලිස්කාරයෝ ටිකක් ඉන්නවා, ඕකක් තමයි උසාවිය කියන්නේ අර එම්මෙන් කියලා. නමුත් අපි රුසියාව වගේ අත්දැකීම් ඇතුලේ දකින්නේ මිනිස්සු වැදගත් නෑ කියන එක හදන්න නම් දඬුවම් කිරීම හිතුවක්කාර විදිහට කරන්න පුළුවන් කියන ක්‍රමය හදන්න ඕනේ. ඔය බෙලහීන භාවයේ හදන ක්‍රම තියෙනවා. බෙලහීන භාවය හදන්නේ බොහෝ දුරට මේ මර්ධනය කරන මිනිස්සුන්ට කෙලිම මර්ධනය කරන්න ඉඩ දීලා අධිකරණය හා ආරක්ෂාව සඳහා තියෙන දේවල් නැති කිරීම. ඒක උපරිම මට්ටමට කරපු තැනක් හැටියට තමයි රුසියාව වාර්තා වෙලා තියෙන්නේ. එහෙ තිබුණු හිරගෙවල් වල දැන් අද කවහරි අපි කියමු ගෙදර එනවා කවුරු හරි. කියනවා මේ පොඩ්ඩක් කතා කරන්න තියෙනවා කියලා. අල්ලගෙන එළියට යනවා. ඊට පස්සේ මේ මිනිහව දකින්නේ නැහැ ගෙවල් වල මිනිස්සු. දැන් ඒක මේ ලක්ෂ වතාවකට වගේ කෙරුණා. එහෙම නැත්නම් කවුරු හරි බොහොම අඳුරන වගේ කෙනෙක් ඇවිල්ලා කතා කරලා කියනවා මේ මොකක් හරි දෙයක් මේ පත්තරයක් බලන්න ඕනේද මොකක් හරි ඒ වගේ දෙයක් කියලා එළියට ගත්තාම එයා එන්නේ ආයි. දැන් මේ විදිහේ මහ පුදුමාකාර ආරක්ෂාව නැති කිරීම පිළිබඳව ක්‍රියාකලාපයේ මගින් ඕනම දෙයක් ඊට පස්සේ පාලනය කරන තැනට කරන්න පුළුවන්. දැන් ස්ටැලින් නිතරම කතා කරුවේ එයා තමයි රුසියාව. දැන් රුසියාව තමයි තියෙන වැදගත් දේ. ඒ මිනිස්සු වැදගත් නැහැ. මේ සමහර මිනිස්සු මැරෙන්න පුළුවන්. දහස් ගණන් හරි වෙනත් කරන්න දෙයක් නැහැ. දැන් අන්න ඒ වගේ මතයක් හදනවා මාධ්‍යයෙන් නිතරම ඕව හොයන්න දෙයක් නැහැ. මිනිස්සුන්ට මොකද උනේ කියලා අරයට උනේ මොකද මෙයාට උනේ මොකද මෙයාව මෙච්චර කාලයකට හිරේ දැම්මද ඒව හොයන්න තියෙන මානසික තත්ත්වය නැති කරලා අදහසක් හදනවා මාධ්‍ය තුලින් ඔබගේ ප්‍රශ්නය කතා කරන්න බැරි කියන එක. මාධ්‍ය තියෙන්නේ ඔබගේ ප්‍රශ්නය කතා කිරීම සඳහා නෙවෙයි.